අපි බලමු වර්ගඵලය සහ පරිමිතිය සම්බන්ධ කරලා අපිට මේ පේපර් එකේ දීලා තියෙන ගාන. හරි. අපි කියවමුකෝ බලන්න. ඉහත රූපයේ දක්වා ඇතේ ඍජුකෝණාශ්‍ර දිගැබැල්ලකින් වෘත්තයෙන් 4 පංගුවක සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කපලා ඉවත් කරගත්තු පතුරමක්ලු. හරි. එතකොට අපිට පේනවා මේ විදිහට පතුරම එහෙනම් අර 4 පංගු දෙක කපලා අයින් කරපු පතුරමක් තමයි තියෙන්නේ. හරි. ඍජුකෝණාශ්‍රයෙන් 4 පංගු දෙක අයින් කරලා කියන්නේ. හරි. ඉස්සෙල්ලම අහනවා පතුරමේ උපරිම දිග කොච්චරයිද කියලා. හරි. දැන් බලන්න උපරිම දිගක් තියෙන්නේ කොතනද? මෙතන ඉඳලා මෙතනට සෙන්ටිමීටර 40යි. ඒක හරි. හැබැයි මෙන්න මෙතන ඉඳලා මෙතනට බලන්න. දැන් හොම බලාගෙන ආවම උපරිම දිගක් හම්බෙන්නේ මෙන්න මෙතනදීනේ. මෙන්න මේ දුර තමයි උපරිම දුර වෙන්නේ. එතකොට දැන් අන්නේ දුර හොයාගන්න ඕනේ. මෙතන ඉඳලා මෙතනට 40යි. ඒ කියන්නේ මෙතනට. එතකොට ඉතුරු ටික හොයාගන්නේ කොහොමද? එහෙනම් ඒ ටික 40යි දාමු. හරි. මෙන්න මේ දුර තමයි මේ දුර කියන්නේ. එහෙනම් මේ දුරනේ. මේ දුර තමයි මේ අරය. හරි 10යි මේ 10 අඩු කළාම එහෙනම් කීයද 38න් 10 ගියම් 28යි එහෙනම් 28 බෙදාගත්තාම දෙකට එතකොට බෙදීම දෙක දාගත්තොත් අපිට දෙන්න වෙන්නේ කීයද 14යි එහෙනම් මේක 14යි මේක 14යි එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩය අරේනේ එහෙනම් අනිත් පැත්තත් 14යි 14යිම තමයිනේ හරි එහෙනම් දැන් හොයාගන්න තියෙන 4 14 එකතු කළාම එනවා මට උපරිම දිග හරිනේ එහෙනම් මම මෙතන නිකන් සෙන්ටිමීටර 40 එකතු කිරීම සෙන්ටිමීටර 14 කියලා දාලා එකතු කරලා පෙන්නනවා සෙන්ටිමීටර 54යි කියන එක එහෙනම් පතුරමේ උපරිම දිග කොච්චරයිද සෙන්ටිමීටර 54යි දෙවෙනි එකේ අහලා තියෙනවා පතුරමේ පරිමිතිය. එහෙනම් පරිමිතියට අයිති වෙන්නේ මොනවද? 40යි මේ ඡාප කෑල්ලයි 10යි ඡාප කෑල්ලයි ඔන්නෝම වටේ මෙන්න මේ රවුමේ ටික. හරිනේ. එතකොට කඩේරි ටික අයිතිද? පතුරමනේ. එහෙනම් මුලින්ම 40 ගත්තා. 38 ගත්තා. ඊට පස්සේ පහළ තියෙන 40 ගත්තා. හරි. ඡාප කෑලි දෙක හොයාගන්න ඕනේ. දෙක හොයාගමු. ඊළඟට මෙතන 10ත් එතනට දාන්නම්. ඡාප කෑලි දෙක හොයාගන්නේ කොහොමද? එහෙනම් 2πr වැඩි කිරීම සමාන කාලේ කෑලි දෙකක් නම් භාගයක්නේ. කාලේ දෙකක් භාගයයි සමාන නිසා අපි දාමු මෙතන 2πr වැඩි කිරීම භාගය කියලා. එහෙනම් දෙකට දෙක කපනවා. හරි. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරගන්නම්. මෙතනින් එනවා මට 40 80යි 90යි 100යි 128ක්. එහෙනම් එකතු කිරීම 7න් 22 වැඩි කිරීම 14 7ට 1යි 14ට 2යි කපමු. එහෙනම් 22 දෙකෙන් ගුණ වුණාම 44යි. එහෙනම් 128 එකතු කිරීම 44 සමානයි 8යි 4යි 12න් 2යි 1ක් ඉතිරි 4යි 2යි 6යි 7යි මෙතනින් ඉස්සරහට එනවා මට 1යි. එහෙනම් සෙන්ටිමීටර 172ක් එනවා පතුරමේ පරිමිතිය. හරි එතකොට දැන් පතුරමේ පරිමිතියට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය වෙනම හොයලා ඉතුරු කොටස් ටිකට එකතු කළා. හරි. ඊට පස්සේ අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පතුරමේ වර්ගඵලය. හරි. දැන් මං ආයෙ බැලුවොත් පතුරම දිහා පතුරමේ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. කාලේ කෑලි දෙකක්. වෘත්තෙන් කාලේ කෑලි දෙකක් අයින් කරලා තියෙන. එහෙනම් ඍජුකෝණාශ්‍රය හොයලා කාලේ කෑලි දෙක අඩු කරමු. ඍජුකෝණාශ්‍රයේ එහෙනම් උපරිම දිග කීයද? උපරිම දිගනේ දිගට ගන්නෙ. ඒ කියන්නේ කීයද? 54යිනේ. එහෙනම් 54 වැඩි කිරීම 54 වැඩි කිරීම 38 වෙන්න ඕන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරිද? හරි. එතකොට මේකෙන් අඩු වෙන්න ඕනේ මොනවද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක. ඒ කියන්නේ ෆයි ආර් වර්ගය වැඩි කිරීම ඉස්සෙල්ලා වගේම භාගයක් ගමු. සමාන කෑලි දෙකක් නිසා. එහෙනම් ෆයි ආර් වර්ගය වැඩි කිරීම භාගය. හරි. ඕකනේ වෙන්න ඕනේ ටික සුළු කරලා ගන්නයි තියෙන්නේ. හරි. දැන් යමුකෝ අපි එහෙනම් මේ පේපරේ එහා පැත්තට ගිහිල්ලා මේක සුළු කරගමු. හරිද? එකපාර සුළු කරගත්තාම ලේසියෙන් අපි පේපරේම හදාගෙන යමු. දැන් රූපේ බලාගෙන චුට්ටක් ලියාගත්තා කොහොමද අපි සම්බන්ධය ගොඩනගා ගත්තේ කියලා. හරි. එහෙනම් මම මෙතනට ලියනවා 54 වැඩි කිරීම 38 කියන එකෙන් අඩු වෙන්න ඕනේ ෆයි ආර් වර්ගය වැඩි කිරීම භාගයක්. හරි. එහෙනම් මම දැන් 54 38න් කටුවැඩ කොලේ ගුණ කරලා බලනවා මේ විදියට. හරි. එතකොට ඒව ඔයගොල්ලෝ පේපරේ හදන්න එපා. හරි. එතකොට පේපරේ හදන්න නැතුව එතකොට පේපරේ කැත වෙනවනේ. ඔයගලන්ට කටුවැඩ කොල ඕන තරම් දෙනවා විභාගෙට. එතකොට කටුවැඩ කොලයක් අරගෙන මේ වගේ මේක ගුණ කරලා අවසාන පිළිතුර විතරක් එතනින් ලබා ගන්න. එතකොට අතන ගුණ කරන බව පෙන්නලා තියෙනවා. අපි අවසාන උත්තරය අරගෙන තියෙනවා. එහෙනම් මට 2052ක් ආවා. එහෙනම් මම මෙතනට 2052 වැඩි අඩු කිරීම 5 වෙනුවට 7න් 22 අරේ වෙනුවට 14 2යි 2න් 1යි. හරි. දැන් චුට්ටක් සුළු කරගමු. කපමු 7ට 1යි 14ට 2යි මේ දෙකට මේ දෙක කැපුවා. එහෙනම් මට එතනින් එනවා 22 ගුණ කිරීම 14. ඒකත් කටුවැඩ කොලේ මම මේ විදියට ගුණ කරලා 22 ගුණ කිරීම 14ට උත්තරයක් ගන්නවා. හරි. එතකොට මට එනවා උත්තරේ 8යි 0.3යි 308ක් එනවා. හරි. එහෙනම් 2052න් 308ක් අඩු වෙන්න ඕනේ කියලා එනවා. හරි. අඩු කළා දාමු උත්තරේ එහෙනම්. හරි. දැන් මේ දෙක අඩු කරමු. සමාන ලකුණු ටික එක්කෙලින් දාගත්තා. හරි.
දැන් මම කටුවැඩ කොලේම අඩු කරන්නම්. හරි ඕගලන්ට පේන්නේ මම මේ පහලට කම්මැලි නැතුව ලියලා අඩු ගන්න. එතකොට වරදින්නේ නැහැ. 12න් 8ක් 4යි. ඊට පස්සේ 4න් බිඳුවක් 4යි. මෙතනින් 7යි 1යි 17යි. හරි 1744යි වර්ගඵලයක්නේ. එහෙනම් වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ හම්බ වෙනවා. හරි ඊළඟට රෝමි ලකම් 4 කියලා තියෙනවා. ඉහත පතුරමේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති. හරි. එහෙනම් පතුරමේ වර්ගඵලය 1744යිනේ. හරි. එහෙනම් මේකට සමාන වර්ගඵලයක් ගැන තමයි කියන්නේ. AB ධාරයේ එක් ධාරයක්ද? හරි. පෙරලලා බලමු AB ධාරයේ දිග කීයද කියලා. AB ධාරයේ දිග කීයද බලන්න 38නේ. හා එහෙනම් ඔන්න මොකක් හරි එක පාදයක් 38ක් වෙන කතාවක් කියනවා. හරි. AB ධාරයට සමාන්තර PQ ධාරයක් සහිතව එම සමාන්තර දුර අතර ලම්බ දුර 16ක් වන ත්‍රපීසියමක්. ත්‍රපීසියමක් අඳින්න එහෙනම්. හරි. එහෙනම් ඔන්න AB තියෙනවා. මම දන්නේ මේ පාදේ දිග කොච්චරද කියලා. මම නිකන් ත්‍රපීසියමක් ඇඳ ගන්නවා. මේක මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් දිග වෙන්නත් පුළුවන් දිග දන්නේ නැහැ නේ. හින්දා නිකන් ත්‍රපීසියම මෙහෙම. මේක 38යි. මේක වර්ගඵලයේ 1744යි. මෙයා දන්නේ නැහැ. එහෙනම් ලම්බ දුර යා ගානේ කියලා තිබ්බා. කීයද? 16යි කියලා. හරි. ඒකත් මෙතන සටහන් කරගත්තා. හරි. දැන් එහෙනම් ත්‍රපීසියම නම් ත්‍රපීසියමේ වර්ගඵලයේ හොයන සූත්‍රයේ ටාගයන් ආදේශ කළේ 1744ට සමාන කළා. x උක්ත කරගන්න තියෙන්නේ. හරිනේ වැඩේ. ඒක ලියමු පේපරේම එකපාර. හරිද? එතකොට මොකද වෙන්න ඕනේ? 1744 සමානයි. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක වෙන 38 සහ නොදන්න x. එහෙනම් 38 ධන x වැඩි කිරීම ලම්බ දුර කීයද? 16යි. හරි. ඊට පස්සේ අපි කපමු 2ට 1යි 16ට 8යි කියලා කැපුවා. හරි. ඊට පස්සේ මොකද වෙන්න ඕන? 1744 8ට බෙදෙන්න ඕන. එතකොට 38 ධන x ට උත්තරයක් හම්බ වෙනවා. හරි. එහෙනම් 1744 ඔන්න ආයි කටුවැඩ කොලේට ආවා. කමල් නැතුව බෙදන්න සුළු කරන්න 8ට බෙදන්න යන්නේ. හරි. එතකොට මට උත්තරයක් එනවා 84යි. ඊට පස්සේ අපිට එතනින් එන 84යි කියන්නේ 8යි. හරි 218ක් එනවනේ. හරි. බින්දුව. හරි. එතකොට 218ක් ආවා. එහෙනම් මට එන උත්තරේ බෙදුවහම 218. හරි. සමානයි 38 ධන. හරි. එහෙනම් ආයෙ පොඩ්ඩක් දකුණට ගෙනාව තව ලයින් එකක් ලියන්න ඕන නිසා. එහෙනම් 218න් 38 අඩු කරාම x ට උත්තරයක් හම්බ වෙනවා. එහෙනම් අඩු කරමු. 8න් 8 බින්දුවයි 21න් 3ක් ගියාම 18යි. හරිනේ. එහෙනම් සෙන්ටිමීටර 180යි x කියලා කියන්නේ. එහෙනම් මේ x කියන පාදයේ 38ට වඩා ගොඩක් දිගයිනේ. එතකොට තාත්විකව මෙතන අඳින්න අමාරුයි. හරිද? එතකොට අර මං ඇඳා වගේ 38ට අඩු පාදයක් ඇඳලා පෙන්නන්න එපා. 38ට වඩා දිග පාදයක් ඇඳලා පෙන්නන්න. 180යි සෙන්ටිමීටර කියන එක මිනුම් සහිතව දක්වන්න. හරිද? හරි. එතකොට කොහොමද අඳින්නේ? දැන් මේක චුට්ටක් ඉතින් උඩට අඳින්න වෙනවා. පාදේ දිගයිනේ. හරි. මෙහෙම අඳිමු. ඉතින් කමන්නේ. හරි. ගොඩක් දිගට අපිට අඳින්න බෑනේ පේපරේ තියෙන විදියට. හරි. ත්‍රපීසියමක් විදියට පෙන්නුවා. ලම්බ දුර මාක් කළා. ඒක ඉතින් ඕන තැනකින් මාක් කරමු. හරි 16 සෙන්ටිමීටර කියලා පෙන්නුවා. එහෙනම් අපිට ආවේ 180ක්. හරි මේකට දානවා 180යි සෙන්ටිමීටර කියලා.